Hi guys, ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා මම හිතනවා. මම ගිය සතියේ වීඩියෝ එකකින් අරන් ආවේ aerobics gymnastics කියන ස්පෝර්ට් එක ගැන පොඩි හැඳින්වීමක්. මම මේ සතියේ වීඩියෝ එකකින් අරන් එනවා කියලා ඔයාලට කිව්වේ aerobics gymnastics ක්‍රීඩාවේ ඇඳුම් කොයි විදිහටද නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක ගැන. ඉතින් අපි බලමු aerobics gymnastics ක්‍රීඩාවේ ඇඳුම් කොයි විදිහටද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මෙහිදී කාන්තාවන්ගේ ඇඳුම් ලියෝඩාට් එකක් විදිහටත් පිරිමින්ගේ ඇඳුම් වලට ෂෝට් එකක් එකතු වෙලත් මෙම ඇඳුම් නිර්මාණය වෙනවා. මේ ඇඳුම් කොටට සහ ටයිට් එකට නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රීඩකයාගේ බොඩි ලයින්ස් පේන්න ඕනි නිසා සහ ඔවුන්ගේ ස්කිල්ස් වල නීට්නස් එක පේන්න ඕනි නිසා. කාලයක් ලංකාවේ ක්‍රීඩිකාවන්ගේ ඇඳුමට ටයිට් ෂෝට් එකක් එකතු වී තිබුණා. නමුත් වර්තමානයේ වෙනකොට ක්‍රීඩාවේ දියුණුවත් එක්ක ටයිට් ෂෝට් එක භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒ දැක්කේ aerobics gymnastics ක්‍රීඩාවේ ඇඳුම් නිර්මාණය වෙලා තියෙන විදිහ ගැන. මම හිතනවා ඔයාලට පොඩි හරි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මේ ක්‍රීඩාවේ ඇඳුම් කොයි විදිහටද නිර්මාණය වෙන්නේ කියන එක ගැන. මේ aerobics gymnastics කියන ස්පෝර්ට් එක gymnastics family එක ටයිප් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මීට අමතරව ආටිස්ටික් ජිම්නාස්ටික්, රිදමික් ජිම්නාස්ටික්, ඇක්‍රොබැටික් ජිම්නාස්ටික් ඇතුළු තවත් ජිම්නාස්ටික් වර්ග කීපයක්ම මේ ජිම්නාස්ටික් ෆැමිලි එක යටතට අයිති වෙනවා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් තවත් විස්තර අරන් එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.